Hi guys, welcome back to my YouTube channel. අද ඔයාලව මම එක්කයි යන්නේ ස්ට්‍රීට් shopping. ඒ කියන්නේ මේගොල්ලෝ තියෙනවා මේ ඔයාලට බඩු ගන්න පුළුවන් ස්ට්‍රීට් shopping කරන තැනක්. ඒකට මම හිතන්නේ කියන්නේ බසාර් කියලාද කොහෙද මේ දැන් entrance එක තියෙන්නේ කොහමද දැන් ඔය entrance එකට යන ගමන් ඔයාලා එනවා නම් entrance එක දෙපැත්තෙන්ම එන්න පුළුවන්. ඒ කියන්නේ රේල්වේ ස්ටේෂන් එක ගාවිනුත් එන්න පුළුවන්. එහෙම නැත්නම් බස් හෝල්ඩ් එක තියෙන එතනිනුත් එන්න පුළුවන්. ඔය සෑහෙන බඩු සෑහෙන මඩු. ඒ කියන්නේ අපි හිතන්නකෝ රුපියල් 500 ඉඳන් වගේ ඔය ෂර්ට්, ටී-ෂර්ට්, ගවුම් ඒ වගේ දේවල් තියෙනවා සෑහෙන අඩුවට. ඔය දැන් මිනිස්සු සෑහෙන පොර කනවා අවුරුද්දට shopping කරන්න හොඳ තැනක් ඔතන සරන් හැම දෙයක්ම තියෙනවා නැති දෙයක් නැහැ. ඔයාලා එනවා නම් ඔයාලට ඕනම දෙයක් මෙතනින් shopping කරන්න පුළුවන්. මේ වීඩියෝස් වල තියෙන ඔරිජිනල් සවුන්ඩ් එක මම ඔයාලට දාන්නම් අහන්න. ඒ කියන්නේ එක ප්‍රයිස් තියෙනවා. එයාලා කතා කරලා කියනවා මේ තැන්වල මෙන්න මේ ප්‍රයිස් එහෙම කියලා කියනවා. ඒ කියන්නේ එකම જાතියක ඇඳුමක් නෙවෙයි තියෙන්නේ. ඇඳුම් නෙවෙයි තියෙන්නේ එක જાතියේ තියෙනවා. ඔය රුපියල් දැන් ඔය තියෙන පෙන්නන වීඩියෝ ක්ලිප් එකේ තියෙන ඒ හරිය තිබ්බ ඇඳුම් ඔක්කොම 500යි. ඔය සරනුත් රුපියල් 500යි. ඔය බෙඩ් ෂීට් එක නම් 2000 ගාණක් කිව්වා ත්‍රිබල් බෙඩ් ෂීට් එකට. ඔය තියෙන්නේ මේ දොර රෙදි. ඒ දොර රෙදි යාර ගිටින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අර බාර් ඒවත් තියෙනවා. ඔය ඔතන ඔෆිස් දාන්න සපත්තු ආයේ නිකන් ස්ලිපර්ස් ඒවත් ගන්න පුළුවන් සෑහෙන අඩුයි. ඔතන තිබ්බේ කොට්ටුර කොහොම හරි. කොට්ටුරත් මං හිතන්නේ දෙකක්ම 150යි හරි 100යි හරි. මට හරියටම ප්‍රයිස් මතක නැහැ ඔයගේ. එක ප්‍රයිස් තිබ්බා. සෑහෙන අඩුවට තිබ්බා. ඔය මගේ යාළුවා ඔතන කේක් තැටියක් ගන්නද කොහෙද ගියා. ඒක රුපියල් 200ක්ද කොහෙද උනේ. මේ වැඩි ගාණක් උන්නේ රුපියල් 200යි උනේ. එයා ඒක ගත්තා. ඊට පස්සේ ඒක අරගෙන මං ආයේ දාන්නම් මේ ඔරිජිනල් සවුන්ඩ් එකේ යාලා ප්‍රයිස් කියන මේ ඒ කියන්නේ අපිට අදාළ ඒවල අපි අහද්දි යාළුවා ප්‍රයිස් කියන මම දෙක තුනක් ඇහුවා මේක කීයද එහෙම කියලා. එතකොට එයාලා මට ප්‍රයිස් එක කිව්වා. එහෙම තමයි මම වීඩියෝස් ගත්තා. උතන දැන් ගොඩක් අය ෆොටෝස් ගහනවා වීඩියෝස් ගන්නවා මේ මම හිතන්නේ එතන මොකක් හරි ඔන්ලයින් බිස්නස් එකකුත් යනවා. එයා ෆොටෝස් ගහ යවනවා. මේ ඉයරින්ග්ස් කීයද මේවා? 250. ඔතන තියෙනවා කුස්සියට ඕන කරන පංච් කෑලි අර වලං හොදන්න ඒවත් තිබ්බා. මම මූණට මේ පාවිච්චි කරන ටිෂු ගන්න ඔතෙන් තමයි මම හිතන්නේ අර පොඩි පැකට් ගන්නෙ. ඒ පැකට් එක රුපියල් 50යි කිව්වා. ඔතන ඉවර වෙලා තිබ්බා. ඒ හින්දා මම ඔතනින් ගත්තේ නැහැ. කොහොම හරි මම වෙන තැනකින් ඒ ටිෂු පැකට් වගේක් ගත්තා. එකක් 50ක් වුණා. ඔතන ওই සපත්තු තියෙනවා කිව්වා. එතන හොඳ සපත්තු එක 2000 ගාණයි කිව්වා. අනිත් එක 1000 ගාණක් කිව්වා. ඔය ඔතන මගේ යාළුවා මේ 12 Pro Max එකට ඕන බෑක් කවර්ස් ඇහුවා. 1200 ගාණක් කිව්වා. ඒ අය කිව්වා මං හිතන්නේ අඩු කරලා දෙන්නම් කියලා. කොහොම හරි යාට සෙට් වෙන කලේ එකක් තිබ්බ නැති හින්දා ඒක එතනින් ගත්තේ නෑ. අපි බලලා බැරිනුත් අහලා තියලා ආවා. ඒ කියන්නේ යාලා ටිකක් කැමති නැහැ අරගන්න නැතුව අර බලනවට. එහෙම පොඩි කේස් එකකුත් උනා ඉතින්. ඒ වගේ වැඩත් වෙනවා අපිට. ඔතන තියෙනවා කොස්මැටික් බඩු වැස්ලින් ෂැම්පෝ පර්ෆියුම් වගේ දේවල්. ඔතනින් නම් ඒ දේවල් ගන්න අර එක්ස්පයර් වෙච්ච දේවල්ද දන්නේ නැති හින්දා.
වෙන වෙන ඔය බෑග් ඒවා මේවා නම් කට්ටිය ගත්තා. ආයෙ තිබ්බ ෆේස් හෙයාර් රිමූව් කරන ඒවා හැමදේම තිබ්බා උතන. කියුටෙක්ස් මම හිතන්නේ කියුටෙක්ස් පොඩි බොටල් එක 150ක් වුණා. ඒකක් මමත් ගත්තා. කියුටෙක්ස් බොටල් දෙකකුයි මේ අර ඒක රිමූව් කරන බෝතලයකුයි ගත්තා. හෑන්ඩ් බෑගුත් ගොඩක් ඒවා 1000ට අඩුයි උතන තිබ්බ බෑග්. අර ටිකක් ක්වොලිටි බෑග් එක තමයි 1500ක් 1800ක් වගේ උනේ. උතන මම කොහොම හරි වීඩියෝ කරන්න ගිහිල්ලා ඒ මිනිස්සයා මට කිව්වා මේ නංගි වීඩියෝ කරන්න එපා කියලා. එහෙනම් චාටර් වැඩක් උනේ ඔය ඕනම කෑල්ලක් රුපියල් 50යි කිව්වා. මෙතන මේ ප්ලේට් තිබ්බ. ඒ කියන්නේ එක ප්ලේට් එක රුපියල් 250යි. ඔයාලත් මීගමුවන්ට ළඟ කෙනෙක් නම් අනිවාර්යෙන් ඔතනට එන්න. සමහරක් අය නම් ඉතින් දන්නවත් ඇති. ඇවිල්ලා මේ බලන්න කොච්චර අඩුවට බඩු තියනවද කියලා. එහෙනම් ගිහින් එන්නම්. බායි.